වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි. මෙම වීඩියෝව හුදෙක් රසස්වාදය සඳහා පමණි. ශෘංගාරාත්මක සාහිත්‍ය පිළිබඳ විවෘත මනසක් නොමැති අය කරුණාකර නැරඹීමෙන් වළකින්න. අනගිට තේරෙන්න ගත්තා එයාට නොදැනුවත්වම යාළුවා පස්සෙන් කලින් ගියපු කොල්ලා කෙරෙහි පුංචි කැමැත්තක් පහළ වෙලා තියෙන්න කියලා. පුංචි කිව්වට පුංචිමත් නෙමෙයි. හැමදාම රැයට කෑවද බිව්වද අහලා පටන් අරගෙන පැය ගාණක් දෙන්නගේ ආගිය තොරතුරු කතා කරන එක පුරුද්දකට ගියා. දෙන්නම දෙන්නගේ ආශ්‍රය ගොඩක් ප්‍රිය කළා. මේ අතරේ යුහස් අනුහස් එක්ක කරන ගනුදෙනු ගැනත් අනගිට කිව්වා. අනගි අනුහස්ට වඩි කැමැත්තක් නොතිබුණත් බිස්නස් වලක ඒවා ඇදලා නැති හින්දා කරබාගෙන හිටියා. හැබැයි කෙල්ලෝ දෙන්න අකමැති වුණාට කොල්ලෝ දෙන්න නම් දිගින් දිගටම හොඳට කතා කරන්න ගත්තා. වැඩිකල් නොගොස් දෙන්න ගජයාලුව බවට පත්ුනේ නිරාශටත් හොරෙන්. අනගි නම් මේ දෙන්න ගජයාලුව බව දැනන් හිටියා. ඒත් නිරාශ අනුහස් එක්ක ප්‍රශ්න ඇති කරගනී කියලා අනගි ඒවා නිරාශට කියන්න ගියේ නෑ. එහෙම වුණොත් යුහස්ක අනුහස්ගෙන් හම්බුන බිස්නස් එක කැඩෙනවා කියලා කෙල්ල දන්නවා. අනගිට නිරාශගෙන් ඒක හංගන්න උන එකට එයා මිත්‍රද්‍රෝහියෙක් කියලා හිතුණත් යුහස්ගේ පැත්තෙන් හිතලා අනගි නිරාශට මුකුත් නොකිය හිටියා. කාලේ මෙහෙම ගිහින් මේ තුන්දෙනා කර කර හිටපු කෝස් එකත් ඉවර වුණා. යුහස් බැච් টොප්, අනගි බැච් සෙකන්ඩ්. නිරාශ නම් පාස් උනේ යන්තමට. උඹට ඉතින් මේ කෝස් එකකින් වැඩක් නැහනේ. උඹට මොකෝ රස්සාවක් කරන්න ඕන කියලා. රිසල්ට් ආපු දවසේ අනගි නිරාශගේ හිත හැදුවා. ඒ උමාට මං කැමති නෑ නිකන් මිනිහගෙන් කකා ඉන්න අනගි. අනික එහෙම ඉන්න ගියාම එයාගේ නීති රීති වලට යටත් වෙන්න එපැයි. ඇයි දැන් උඹ හම්බ කරාම අනුහස් කියන විදිහට උඹ ඉන්නේ නැද්ද? අනේ නිකන් ඉඳපන් නිරාශා. මන් දන්නේ නැද්ද උඹේ හැටි? එකපාරක් අනුහස් කියලා මතකද? යටට අඳින්නෙත් නැතුව ක්ලාස් ආවා. අනගි ඒ සිද්ධිය මතක් කරාම නිරාශට ලැජ්ජ හිතුණා. අප්පෝ මේ කෙල්ලට තාම ඒක මතකයිනේ. ඒ වගේ දෙයක් කොහොම අමතක වෙන්නද? හරි මේ ඒක නෙමෙයි. මට ඇත්ත කියපන්. දැන් මොකද යුහස්ගේ උඹේ තියෙන සම්බන්ධෙට වෙන්නේ? දැන් කෝස් එක ඉවර හින්දා එයාව හම්බු වෙන්නෙත් නෑනේ ආයි. උඹ උට කැමති නම් දැම්ම කියපන්. පිස්සුද? මං එහෙම සෙකන්ඩ් වෙන්නේ නෑ. එයාට ඕනේ නම් අහපු දෙන්න. අනගි එහෙම කිව්වත් ඇත්තටම එයා නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ යුහස් අහනකන් යුහස් ගැන ලොකු බලාපොරොත්තු තියාගෙන. මේ අහපන් අනගි කොල්ලෙක්ට කැමතියි කියලා කියන එක සෙකන්ඩ් වීමක් නෙමෙයි. ඇරත් ඔය මොනවා කිව්වත් බැන්ඩට පස්සේ ඉන්න ඕනේ උන් කියන විදිහටනේ බං. ඉතින් ඕක මුලින් සෙකන්ඩ් උණයි පස්සේ සෙකන්ඩ් උණයි කියලා වෙනසක් නැහැ. නිරාශ කියපු කතාවේ නම් වැරද්දක් නැහැ කියලා අනගිත් හිතුවා. ඒක නම් මැත්ත තමයි බං. ඒත් මට එහෙම අහන්න හයියක් නැහැ. යුහස් මොනව වුණත් කැමැත්තෙන් හිටියේ උඹටනේ බං. මං කොහමද රෙද්දක් යදන් මට කැමතිද කියලා අහන්නේ? එහෙනම් රෙද්ද ගලවලා අහපන්. ඒක තමයි ලේසිම විදිහ. නිරාශ කියලා දෙන්නම hina වුණා. ඔව් ඉතින් උඹ නම් මේ වගේ දෙයක් කරයි තමයි. අනගිත් hina වෙවි කිව්වා. මං කරනවා තමයි. මං ආදරය කරන මිනිස්සයා මං ගාව තියාගන්න මං දන්නවා. නිරාශත් hina වෙවි කිව්වා. විහිළු නොමේ නිරාශා මං ඇත්තටම ඉතින් යුහස්ට කැමතියි. ඒත් මේ බලපං ආදරේ ඉස්සරහ නිකන් බොරුවට ගණන් උස්සලා අන්තිමේදී පසුතැවෙන විදිහේ වැඩ සිද්ධ කරගන්න එපා. නිරාශ කියන කතාව ඇත්ත කියලා අනගිත් අනුමත කරලා ඒක හිතේ තියන් එදා අනගි ගෙදර එන්න පිටත් වුණා. අනගි හිතන් හිටියේ යුහස් එක්ක කෙලින් මේක ගැන කතා කරනවා කියලා. ඒත් කෙල්ලට කලින් වෙලාවට එදාම කොල්ලා ඉස්සර වුණා. අනගි ගෙදර යනකොට යුහස් එහෙ ඇවිල්ලා. යුහස් ඔයා මොකද මෙහෙ කරන්නේ? අනගි පුදුමෙන් hina වෙලා ඇහුවා. මං ඔයාව හම්බ වෙන්න ආවේ. වැදගත් දෙයක් කතා කරන්න. යුහස් hina වෙලා කියලා සාක්කුවෙන් පොඩි ජුවෙලරි බොක්ස් එකක් ගත්තා. වැදගත් දෙයක්. අනගි ජුවෙලරි බොක්ස් එක දිහා බලාගෙන ඇහුවා. ඔව් මම උදේ ආවේ. ඉතින් මං ඔයාට කිව්වනේ මං අද උදේ නිරාශලගේ ගෙදර යනවා කියලා. අනගි ගේ ඇතුළට යුහස්ට එන්න කියන ගමන් කිව්වා. නෑ මං අද ආවේ ඔයාගේ අම්මව හම්බ වෙන්නත් එක්ක. යුහස් එහෙන කියනකොට අනගිගේ අම්මා දොරකොඩට වෙලා hina වෙවි දෙන්න දිහා බලන් හිටියා. මොකක්? අපේ අම්මව හම්බ වෙන්න. ඔයාට මොකද්ද අපේ අම්මව හම්බ වෙන්න තියෙන කාරණාව? අනගිට තවම හැබැයි හරියට හිතාගන්න බෑ යුහස් ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා. අනගි මම මෙතුවක් කාලයකට දැකපු ලස්සනම හදවතක් තියෙන කෙල්ල ඔයා. යුහස් එහෙම කියලා අනගි ඉස්සරහා එක කකුලක් දන නැමුවා. යුහස් අම්මා අනගි අම්මා දිහා බැලුවා මේ මොකද වෙන්නේ කියලා. ඒ අතර යුහස් ජුවෙලරි බොක්ස් එක ඕපන් කරා. ඇතුලේ තිබ්බේ මුද්දක්. මට ඔයා ලැබෙනවා නම් මගේ ජීවිතේ වාසනාවන්තම වේවි. මට තව දුරටත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ අනගි. මං ඔයාට ආදරෙයි. මට මගේ ඉස්සරහා ජීවිතේ ගත කරන්න ඕනේ ඔයා ළඟින්ම ඉඳගෙන. යුහස් කියනකොට අනගිට හිතුනේ මේක හීනයක් කියලා. අනගිත් එදා ගෙදර ආවේ යුහස්ට එයාගේ ආදරේ ප්‍රකාශ කරනවා කියලා හිතාගෙන. ඒ දවසේම යුහස් එයාට ප්‍රොපෝස් කරපු එක කෙල්ලට තේරුනේ දෛවයේ විසින් කරපු ලස්සන හාස්කමක් වගේ.
අනේ නැගිටන්න යුහස්. ඕක මගේ අතට දාන්න. දෙයියනේ මං අද ගෙදර ආවේ ඔයාට කෝල් කරලා මං ඔයාට ආදරෙයි කියන්න. මං හීනෙකුත්වත් හිතුවේ නෑ ඔයා මට කලින් ඉස්සරු වෙයි කියලා. අනගි සතුටු කඳුළු හෙලමින් කියනකොට අම්මටත් සතුටට කැඬෙන්න ගත්තා. මට අද මගේ ජීවිතේ සතුටුම දවසක්. මට තවත් නම් ඔයා නැතුව ඉන්න බෑ අනගි. අනේ අම්මා අපි ඉක්මනින් නැකත් බලලා එක වහලක් යටට යමුකෝ. යුහස් අනගිගේ අම්මට කිව්වා. යමු කියන්නේ පුතයි දුවයි නවේ. අනගිගේ අම්මා hina වෙවි ඇහුවේ ප්‍රශ්නාර්ථකින්. "ඇයි අපි බැන්දට පස්සේ අම්මා තනියෙන් මෙහෙ ඉන්නද කල්පනාව? මං අලුතෙන් හදන ගෙදරට අම්මත් එන්න ඕනේ. අම්මා ඉන්න ඕනේ අපි ගාවම. මං ගෙදර හදන්නේ අපේ වත්තෙමමයි. එතකොට අපේ අම්මලාත් ඉන්නේ ඒ ළඟමයි." යුහස් කියනකොට අනගි පුදුම නොවුනත් අනගිගේ අම්මා බ්ලවුස් එකේ අතින් කඳුළු පිහිදාගත්තේ මේ කොල්ල කොච්චර හොඳ කොල්ලෙක්ද කියලා පුදුම වෙමින්. "අනේ අනගි මේ පුතාට හොඳට සලකන්න ඕනේ. තේරුණාද? අනේ ඔය දෙන්නට තුනුරවණගේම සරණයි මගේ පුතේ." අනගිගේ අම්මා ඇවිල්ලා දෙන්නම බදාගත්තා. අනගි එදා රෑම සිද්ධ වෙච්ච දේ නිරාශට කෝල් එකක් දාලා කිව්වා. "මොකක්? දැන් උඹලා දෙන්න ඒ කියන්නේ එන්ගේජ් වුණාද?" "ඔව් බං ඔව්. මගේ අතේ මේ වෙනකොටත් එන්ගේජ්මන්ට් රින්ග් එක තියෙනවා." අනගි සතුටින් ඉපිලිල්ලා කිව්වේ. එයාගේ ඇඟිල්ලේ තියෙන මුද්ද බල. "අනේ මට හරිම සතුටුයි කෙල්ලේ. අනේ දෙයියනේ." නිරාශත් අනිත් පැත්තෙන් ඉඳන් හදවතින්ම සතුටින් ඉපිලුණා. ටික දවසකින් යුහස්ගේ අම්මලා නැකත් බලලා නැකතුත් අරගෙන අනගිලගේ ගෙදර ගියා. නැකත් දෙක්කම තමයි අනගි උඩ ගියේ. "දෙයියනේ යුහස් මේ නිරාශගේ වෙඩින් දවසමනි." අනගි ඔළුවේ අත ගහගෙන කිව්වා. "මොකක්?" "අප්පට සිරි." "හරි ඉතින් එහෙනම් අපි වෙන දවසක් දාගමු." යුහස් කිව්වේ අම්මා දිහා බලලා. "ආයේ ඔය දෙන්නගේ හඳහනට නැකත් දවසක් එන්නේ අවුරුදු 7කින් පුතේ. අපරාධේ ඔය දෙන්නගේ වයසත් යනවනේ ඉතින් තව අවුරුදු 7ක් ඉන්නව කියන්නේ. නේද නංගි?" යුහස්ගේ අම්මා අනගිගේ අම්මට කිව්වම අනගිගේ අම්මත් එකඟ වුණා. "ඔව් අක්කේ. එච්චර කාල ඉන්න එක ඉතින් මේ ළමයි දෙන්නටම අපරාධෙනේ." "අනේ අම්මා ඉතින් එහෙමයි කියලා මං දැන් කොහොමද නිරාශට කියන්නේ මගේ වෙඩින් එකක් තියෙන්නේ එයාගේ දවසේමයි කියලා? මමනේ එයාගේ බ්‍රයිඩ්ස්මේඩ්." අනගි ඔළුවේ අත ගහගෙන කල්පනා කරන්න ගත්තා. "අනගි ඔයාට ඉන්න පුළුවන්ද තව අවුරුදු 7ක්?" "අනේ බෑ. අවුරුදු 7ක් නෙමේ. මට ඇත්තටම මේ දීලා තියෙන නැකත් දවසක් දුර වැඩි වගේ මගේ රත්තරන්." යුහස් දිහා බලලා ආදරෙන් කිව්වා. "දුව මේ බලන්නකෝ. ඔය දෙන්නගේ ආදරයට එපයි පළවෙනි තැන දෙන්න. ආදරේ ඉස්සරහා නිකන් බොරුවට ගණන් උස්සලා අන්තිමේදී පසුතැවෙන විදිහේ වැඩ සිද්ධ කරගන්න එපා." යුහස් කියන කතාව ඇත්ත කියලා අනගිත් අනුමත කරලා ඒක හිතේ තියන් එදා අනගි ගෙදරෙන්න පිටත් වුණා. අනගි හිතන් හිටියේ යුහස් එක්ක කෙලින් මේක ගැන කතා කරනවා කියලා. ඒත් කෙල්ලට කලින් වෙලාවට එදාම කොල්ල ඉස්සර වුණා. අනගි ගෙදර යනකොට යුහස් එහෙ ඇවිල්ලා. "යුහස් ඔයා මොකද මෙහෙ කරන්නේ?" අනගි පුදුමෙන් hina වෙලා ඇහුවා. "මං ඔයාව හම්බ වෙන්න ආවේ. වැදගත් දෙයක් කතා කරන්න." යුහස් hina වෙලා කියලා සාක්කුවෙන් පොඩි ජුවෙලරි බොක්ස් එකක් ගත්තා. "වැදගත් දෙයක්?" අනගි ජුවෙලරි බොක්ස් එක දිහා බලාගෙන ඇහුවා. "ඔව් මම උදේ ආවේ." "ඉතින් මං ඔයාට කිව්වනේ මං අද උදේ නිරාශලගේ ගෙදර යනවා කියලා." අනගි ගේ ඇතුළට යුහස්ට එන්න කියන ගමන් කිව්වා. "නෑ මං අද ආවේ ඔයාගේ අම්මව හම්බ වෙන්නත් එක්ක." යුහස් එහෙම කියනකොට අනගිගේ අම්මා දොර කොටට වෙලා hina වෙවි දෙන්න දිහා බලන් හිටියා. "මොකක්? අපේ අම්මව හම්බ වෙන්න? ඔයාට මොකද්ද අපේ අම්මව හම්බ වෙන්න තියෙන කාරණාව?" අනගිට තවම හැබැයි හරියට හිතාගන්න බෑ යුහස් ඇවිල්ලා තියෙන්නේ මොකටද කියලා. "අනගි මම මෙතුවක් කාලෙකට දැකපු ලස්සනම හදවතක් තියෙන කෙල්ල ඔයා." යුහස් එහෙම කියලා අනගි ඉස්සරහා එක කකුලක් දන නැමුවා. "යුහස් අම්මා." අනගි අම්මා දිහා බැලුවා මේ මොකද වෙන්නේ කියලා. ඒ අතර යුහස් ජුවෙලරි බොක්ස් එක ඕපන් කරා. ඇතුලේ තිබ්බේ මුද්දක්. "මට ඔයා ලැබෙනවා නම් මගේ ජීවිතේ වාසනාවන්තම වේවි. මට තව දුරටත් මේක හිතේ තියාගෙන ඉන්න බෑ අනගි. මං ඔයාට ආදරෙයි. මට මගේ ඉස්සරහා ජීවිතේ ගත කරන්න ඕනේ ඔයා ළඟින්ම ඉඳගෙන." යුහස් කියනකොට අනගිට හිතුනේ මේක හීනයක් කියලා. අනගිත් එදා ගෙදර ආවේ යුහස්ට එයාගේ ආදරේ ප්‍රකාශ කරනවා කියලා හිතාගෙන. ඒ දවසේම යුහස් එයාට ප්‍රොපෝස් කරපු එක කෙල්ලට තේරුනේ දෛවයේ විසින් කරපු ලස්සන හාස්කමක් වගේ. "අනේ නැගිටන්න යුහස්. ඕක මගේ අතට දාන්න. දෙයියනේ මං අද ගෙදර ආවේ ඔයාට කෝල් කරලා මං ඔයාට ආදරෙයි කියන්න. මං හීනෙකුටවත් හිතුවේ නෑ ඔයා මට කලින් ඉස්සර වෙයි කියලා." අනගි සතුටු කඳුළු හෙලමින් කියනකොට අම්මටත් සතුටට කැඳෙන්න ගත්තා. "මට අද මගේ ජීවිතේ සතුටුම දවසක්. මට තවත් නම් ඔයා නටුව ඉන්න බෑ අනගි. අනේ අම්මා අපි ඉක්මනින් නැකත් බලලා එක වහලක් යටට යමුකෝ." යුහස් අනගිගේ අම්මට කිව්වා. "යමු කියන්නේ පුතයි දුවයි යවේ." අනගිගේ අම්මා hina වෙවි ඇහුවේ ප්‍රශ්නාර්ථකින්. "ඇයි අපි බැන්දට පස්සේ අම්මා තනියෙන් මෙහෙ ඉන්නද කල්පනාව?
මං අලුතෙන් හදන ගෙදරට අම්මත් එන්න ඕනේ. අම්මා ඉන්න ඕනේ අපි ගාවම. මං ගෙදර හදන්නේ අපේ වත්තෙමමයි. එතකොට අපේ අම්මලාත් ඉන්නේ ඒ ළඟමයි. යුහස් කියනකොට අනගි පුදුමේ නොඋනත් අනගිගේ අම්මා බ්ලවුස් එකේ අතින් කඳුළු පිහිදාගත්තේ මේ කොල්ල කොච්චර හොඳ කොල්ලෙක්ද කියලා පුදුම වෙමින්. අනේ අනගි මේ පුතාට හොඳට සලකන්න ඕනේ. තේරුණාද? අනේ ඔය දෙන්නට තුනුරවණගෙම සරණයි මගේ පුතේ. අනගිගේ අම්මා ඇවිල්ලා දෙන්නම බදාගත්තා. අනගි එදාරයම සිද්ධ වෙච්ච දේ නිරාශට කෝල් එකක් දාලා කිව්වා. මුකක් දැන් උඹලා දෙන්න ඒ කියන්නේ එන්ගේජ් වුණාද? ඔව් බං ඔව් මගේ අතේ මේ වෙනකොටත් එන්ගේජ්මන්ට් රින්ග් එක තියෙනවා. අනගි සතුටින් ඉපිලිල්ලා කිව්වේ. එයාගේ ඇඟිල්ලේ තියෙන මුද්ද බල. අනේ මට හරිම සතුටුයි කෙල්ලේ. අනේ දෙයියනේ. නිරාශත් අනිත් පැත්තෙන් නිදන් හදවතින්ම සතුටින් ඉපිලුණා. ටික දවසකින් යුහස්ගේ අම්මලා නැකත් බලලා නැකතුත් අරගෙන අනගිලගේ ගෙදර ගියා. නැකත් දැක්කම තමයි අනගි උඩ ගියේ. දෙයියනේ යුහස් මේ නිරාශගේ වෙඩින් දවසෙමනේ. අනගි ඔළුවේ අත ගහගෙන කිව්වා. මොකක්? අප්පට සිරි. හරි ඉතින් එහෙනම් අපි වෙන දවසක් දාගමු. යුහස් කිව්වේ අම්මා දිහා බලලා. ආයේ ඔය දෙන්නගේ හඳහනට නැකත් දවසක් එන්නේ අවුරුදු 7කින් පුතේ. අපරාධේ ඔය දෙන්නගේ වයසත් යනවනේ ඉතින් තව අවුරුදු 7ක් ඉන්නවා කියන්නේ. නේද නංගි? යුහස්ගේ අම්මා අනගිගේ අම්මට කිව්වම අනගිගේ අම්මත් එකඟ වුණා. ඔව් අක්කේ. එච්චර කාල ඉන්නක ඉතින් මේ ළමයි දෙන්නටම අපරාධේ. නෑ. අනේ අම්මා ඉතින් එහිමයි කියලා මන් දැන් කොහොමද නිරාශට කියන්නේ මගේ වෙඩින් එකක් තියන්නේ යාගේ දවසේමයි කියලා. මමනේ යාගේ බ්‍රයිඩ්ස්මේඩ්. අනගි ඔලුගේ අත ගහගෙන කල්පනා කරන්න ගත්තා. අනගි ඔයාට ඉන්න පුරවන්ද ඉතින් තව අවුරුදු 7ක්. අනේ බැහැ අවුරුදු 7ක් නෙමෙයි මට ඇත්තටම මේ දීලා තියෙන නැකත් දවසත් දුර වෙඩි වගේ මගේ රත්තරන්. අනගි උහස් දිහා බලලා ආදරෙන් කිව්වා. දුව මේ බලන්නකෝ ඔය දෙන්නගේ ආදරේට එපයි පළවෙනි තැන දෙන්න. ආදරේ ඉස්සරහා ඉතින් අනිත් අය මොනවද හිතන්නේ කියලා අපිට බල ඉන්න බෑනේ. අනික ඔයාගේ ආලුවා ඉතින් තේරුම් ගනීවිනි මේ නැකත් ප්‍රශ්නයක් නිසා එදාම බඳින්නේ කියලා. බ්‍රයිඩ්ස්මේඩ් වෙනවට වඩා හොඳ නැද්ද? ඒ වගේ හොඳ නැකත් දවසක බ්‍රයිඩ් වෙන එක? යුහස්ගේ අම්මා අහනකොට අනගිගේ අම්මත් ඒක හිසවනා එක හැලා අනුමත කරා. කොච්චර අකමැති වුණත් අනගිටත් තේරුණා අම්මලා කියන කතාව ඇත්ත කියලා. කෙල්ලටත් දැන් කොහොමත් ඕනේ ඉක්මනටම යුහස්කි වෙන්න. ඒක නිසා කෙල්ල හිතාගත්ත අමාරුවෙන් හරි නිරාශයට මේක පැහැදිලි කරලා දෙනවා කියලා. අනගි එදා රෑමේ නිරාශයට කෝල් එකක් ගත්තා. නිරාශා අනේ කෙල්ලේ මාර වැඩේනේ. අද යුහස්ගේ අම්මලා නැකත් තරන්න ආවා. ඔව් ඉතින් කවද්ද දැන් වෙඩින් එක? නිරාශා ඇහුවේ හරිම උනන්දුවකින්. ඔයාගේ වෙඩින් එක දවසේමයි. මොකක්? උඹලා දෙන්නට වෙන දවසක් තිබ්බෙම දෙද්දා. නිරාශට 84000ට මල පෙන්නා. අනේ නෑ බං මං කියන දේ පොඩ්ඩක් අහපන්කෝ. අනගි බෙගාපත් ලෙස කියනකොටම නිරාශට තද වෙලා කෝල් එක කට් කරා. අනගි ඊට පස්සේ කොච්චර try කරත් නිරාශ අනගිට කෝල් ආන්සර් කරේ නෑ. ඉදිරි දවස් ටිකේ අනගි යුහසුයි පවුලේ අයත් එක්ක එකතු වෙලා දෙන්නගේ වෙඩින් එකට ලෑස්ති වුණා. ඉතින් ළමයෝ වෙන පෑන්ටි එකක් ගෙනාව නම් ඔය අඳුමට යටින් පේනවනේ. මෝඩ කෙල්ල. ඒකයි මම මේ වගේ එකක් ගෙනාවේ. ඔයා කැමති නම් මුකුත් අඳින්නේ නැතුව යන්. ඔයා දන්නවනේ මං කොහොමත් කැමති ඔයා එහෙම යනවට කියලා. අනුහස් කිව්වා. නෑ ඕක අඳින්නම්. නිරාශ ටක් ගාලා කිව්වේ අනුහස්ගේ හිත වෙනස් වෙන්න කලින්. අනුහස් ඇහක් ගහලා යට ඇඳුමේ ඉනෙන් බැඩලා අල්ලන් හිටියේ නිරාශට කකුල් දෙක දාන්න. මේ විලාවේ යටට මුකුත් නැතුව යනවට වඩා අඩු ගානේ මේ හීනි පටි තියෙන යට ඇඳුමවත් ඇඳන් යන එක හොඳනි කියලා කෙල්ලට තේරුණා. නිරාශා හිමීට අනුහස්ගේ උර හිසෙන් අල්ලගෙන කකුල බැගින් යට ඇඳුම ඇතුළට දැම්මා. good girl. අනුහස් ඇඳුම නිරාශාගේ කකුල් දෙක දිගේ ඉස්සුවේ කෙල්ලගේ කකුල් දෙක උඩට යනකම්ම හොඳට ස්පර්ශ කරගෙන. යට ඇඳුමේ පටිය එයාගේ අදසඳ යුවල අස්සෙන් ඇතුළට යනකොට කෙල්ලට නුහුරු නිසා හරිම ලැජ්ජාවක් දැනුණා. මගේ ලස්සන කෙල්ල. අනුහස් කියාගෙනම නැගිටලා නිරාශාගේ තොල්පෙති තදින් සිපගත්තා. ඒ අතරේ අනුහස්ගේ අතක් නිරාශාගේ ගවුම යටින් ගිහින් අලුත් යට ඇඳුම උඩින් ටියුලිප් මල පිරිමදින්න ලත්තා. අනේ අනුහස් අපි දැන් යන්න ඕනනේ කන්න. නිරාශා කිව්වේ යට ඇඳුමේ තුනී රෙද්ද තෙත් වෙලා තෙත පැල්ලම් දුහුල් ගවුමේ හිටීවි කියන බයත. මම කැමටි මගේ කෙල්ල ඇවිසිලා ඉන්නවට. කෝ බලන්න. අනුහස් එහෙම කියලා එකපාරටම යට ඇඳුම ඇතුලේ නැත දැම්මා. අනේ ඔය මොකද කරන්නේ? කෙල්ල එකපාරටම අනුහස්ගේ අත අල්ලන් නැමුනි අනුහස්ගේ අත එයාගේ ටියුලිප් මල් කීලේ මැඩින් යන්න ගත්ත නිසා. හරි. දැන් තමයි මට ඕන ගානට ඔයා ඇවිල්ලා තියෙන්නේ. දැන් යමු. අනුහස් එහෙම කියලා නිරාශාගේ පස්සට තට්ටුවක් දැම්මා. යමු තමයි බලන්නනේ ඔයා කරන වැඩ. මං කොහොමද මෙහෙම දැන් එළියට යන්නේ? වෙන පෑන්ටි එකක් දෙන්න දැන් යන්න. නිරාශා ලැජ්ජාවෙන් මිරිකිලා කිව්වා.
වෙනේව දෙන්නේ නැහැ. ඕන නම් ඕක ඇඳන් යමු. නැත්තම් මුකුත් නැතුව යමු. අනුහස් ටිකක් තදින් කිව්වත් කිව්වේ නිරාශගේ කම්මුලට ආදරණීය හාදුවක් දීලා. ඒ හාදුව ඉදිරියේ නිරාශ වෙනද වගේම අනුහස්ට කීකරු වුණා. කෙල්ලට අනුහස්ට විරුද්ධ වෙන්න හයියක් තිබුණේ නැහැ. දැන් නම් අනුහස් එයාගේ නිත්‍යානුකූල සැමියා නිසා කෙල්ල කොහොමත් හිටියේ සම්පූර්ණයෙන්ම අනුහස්ගේ අනසකට යටත්ව. රෙස්ටුරන්ට් එකට යන පාර ටිකක් හිරිපොද කාලගවුනේ නිසා මඩ වෙලා තිබුණා. අනුහස් ගියේ නිරාශව තදින් අල්ලගෙන වැටෙන්න නොදී. සීතලට නිරාශ තදින් අනුහස්ට තුරුළු වෙලා ගියේ මොහොතකට එයා ඇඳන් ඉන්න ඇඳුම ගැන අමතක වෙලා. රෙස්ටුරන්ට් එක ඩිම් කහපාට ලයිට් වලින් ආලෝකමත් කරලා තිබුණා. රෙස්ටුරන්ට් එකට ඇතුල් වෙනකොටම අයිනේ ටේබල් එකක වාඩි වෙලා ඉන්න කපල් එක දැකලා නිරාශ හොල්මනක් දැකව වගේ බය වුණා. අනුහස් අර ඉන්නේ අනගී ඒකි බැඳපු කොල්ලයි. නිරාශ අනුහස්ගේ අතෙන් ඇදලා ළඟට අරන් රහසින් කිව්වා. ඔව් මං තමයි ඒ දෙන්නට මෙහෙ එන්න කිව්වේ හනිමූන් වලට. අනුහස් ගානක් නැතෝ hina වෙලා කිව්වා. මොකක්? ඔයාට පිස්සුද? මං උන් දෙන්නත් එක්ක තරහනේ. ඔයාට අමතක වුණාද? අනගී තමයි අපේ බ්‍රයිඩ්ස්මේඩ්ට ඉන්නම් කියලා අන්තිම මොහොතේ පොල්ල තිබ්බේ. නිරාශා රෙස්ටුරන්ට් එකට ඇතුල් වෙන තැන ඉන්නම් කිව්වේ තව අඩියක්වත් ඇතුළට යන්න නැතුව. බ්‍රයිඩ්ස්මේඩ්ට ආවේ නැහැ කියලා තරහ වෙන එක ඔයාට වැඩක්. ඒ වුණාට ඒ කොල්ල වගේ හොඳ යාළුවෙක්. මගේ බිස්නස් එක දියුණු කරන්න සෑහෙන වැඩක් කරේ යුහස්. මං එයාට වෙඩින් තැහැග්ග විදියට මෙහෙ එන්න කිව්වේ. උන් දෙන්න පව් නිරාශා. අහිංසක කපල් එකක්. මං කොහොමද මෙහෙම ඇඳන් ඒ දෙන්න ඉස්සරහට යන්නේ? මේ රෑ ඕක පේන්නේ නෑ අනේ. අනික උන් දෙන්නත් ඇවිල්ලා කේන්නේ හනිමූන්. අනුන්ගේ ගෑනු දිහා බල බල ඉන්නවට වඩා උන් දෙන්නට වෙන වැඩ චියනවා. පිස්සු නැතුව කමු නිරාශා. අනුහස් එහෙම කියලා නිරාශගේ අතින් නැදගෙන බුෆේ එකට ගියා. නිරාශා කාම බෙදා ගන්න අතරේ හිමීට පල්ලෙහා බැලුවා. ඇත්තටම අනුහස් කිව්වා වගේ යට ඇඳුමේ ඉනපටිය විතරක් යන්තමට පෙනුණා. නිරාශා හිතපු තරම් අවුලක් නැහැ ඇත්තටම. ඒ තවුල උන්නේ කාම බෙදාගෙන වාඩි වෙන්නේ යද්දි. ඒ වෙලේ තමයි අනගී යුහසොයි නිරාශලව දැක්කේ. නිරාශා ඒගොල්ලෝ දැක්කම බය වුණ විදිහටම ඒ දෙන්නත් නිරාශවයි අනුහස්වයි දැක්කම බය වුණා. අනගිට නුවරේලිය සීතලෙන් හින්දා අඩිය දාන්න ගත්තේ. නිරාශා එක්ක එයා මාස ගානකින් කතාවත් කරලා නැති හින්දා. යුහස් ඒ උනාට hina වෙලා අනුහස්ට අත වැන්නුවා. අනුහස් අපි වෙන කොහේ හරි වාඩි වෙලා කමු නේද? නිරාශා අනුහස්ගේ අත තදින් අල්ලලා නතර කරේ අනුහස් අනගීලා වාඩි වෙලා ඉන්න ටේබල් එක පැත්තට යන්න හදපු නිසා. ඔයාට පිස්සුද නිරාශා එහෙම කරන්න? අර කොල්ල අපිව දැකලා හොඳට hina වෙලා අතත් වැනුවා. තමුන්ගේ තැනකට ආපු මිනිස්සෙක්ට එහෙම කරන්න හොඳ නැහැ. එන්න ගිහින් අපි විශ් කරමුයි දෙන්නට. අනුහස් බලෙන්ම වගේ නිරාශාව ඇදගෙන එතනට ගියා. හැපි වෙඩඩ් ලයිෆ් දෙන්නටම කොහොමද මචං? තන අවුලක් නැහැ නේද? අනුහස් යුහස්ගේ අතට අත දීලා කියන අතරේ කෙල්ල දෙන්නම හිටියේ බිම බලාගෙන. අනේ නෑ මචං, තන නම් සුපිරි. තැන්ක්ස් අපිට මෙහෙ එන්න කිව්වට. මං දැනන් හිටියේ නෑ ඕගොල්ලොත් මෙහෙ එන්නේ කියලා. යුහස් අපහසුතාවෙන් උනත් hina වෙලා කිව්වා. මටත් කියලා තියෙන එක හොටෙල් එකයි මචං. මං ඉතින් මෙහෙ එන්න නැතුව වෙන කොහෙද යන්න? අනුහස් hina වෙවි කියලා වටපිට බැලුවේ වාඩි වෙන්න තැනක් හොයන්න. යුහස් ඒක දැක්කා. යුහස් අනගිත් එක්ක වාඩි වෙලා හිටියේ 4 දෙනෙක්ට වාඩි වෙන්න පුළුවන් ලොකු ටේබල් එකක. ඒත් ඉතින් දෙන්න කොනේම ටේබල් එකක වැඩි උන්නේ ටිකක් නිදහසේ කාම ගන්න. අකමැතියෙන් උනත් යුහස් තීරණය කරා අනුහස්ටයි නිරාශටයි ඒගොල්ලත් එක්ක කාම ගන්න නොකියුවොත් ඒක හරිනයි කියලා. යුහස් මෙතන වාඩි වෙයන්. මෙතන එක්ස්ට්‍රා පුඩු තියෙනවනේ. යුහස් කිව්වේ නිරාශ දිහා බලලා hina වෙලා. එතකොට තමයි යුහස් හරියටම දැක්කේ නිරාශ ඇඳන් ඉන්න ලාවට විනිද පේන ගවුම. ඒක දැක්ක හැටියට යුහස්ට මතක් වුණේ එදා අනගී අනුහස් ගැන කියපු දේ. යුහස් ටක් ගාලා අහවගා ගත්තේ නිරාශගේ ගවුම අතලෙන් ලාවට සුදු යට ඇඳුම පේන නිසා. කෙල්ලගේ ඇතේ කාම ප්ලේට් එක තිබ්බ හින්දා උකුල වහගන්න පුරුවන් කමක් තිබුණේ නැහැ. අපි දැන් වෙන තැනකට යමු නේද අනුහස්? බැරිම තැන නිරාශ කිව්වේ. ඔයා මෙතන හැරිලා ගියොත් ඔයාගේ පිටිපස්ස මේ දෙන්නට හොඳට පේනවා. මට නම් හිතෙන්නේ හොඳම දේ පුළුවන් තරම් ඉක්මනින් මෙතන වාඩි වෙන එක. අනුහස් නිරාශගේ කනට කරලා කිව්වහම තමයි නිරාශටත් හිතුනේ ඒක ඇත්ත කියලා. කොච්චර අකමැති වුණත් නිරාශට තේරුණා මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ ඒක තමයි කියලා. තවදුරටත් හැමෝම පේන්න හිටගෙන ඉන්නේ නැතුව කෙල්ල පෙරගාලා වාඩි වුණා. වාඩි වුණාම නිරාශට තේරුණා යට ඇඳුමේ පටියේ එලාගේ අදසඳ යුවල මැදින් ඇතුළටම ගමන් කරන බව. කෙල්ලට ලැජ්ජාවටයි හැඟීම් වලටයි කඳුළුත් ආවා. ඒත් හැමෝම හිතුවේ නිරාශට අනගීට මූණ දෙන්න බැරුව ඇඹරෙනවා කියලා. හැපි වෙඩඩ් ලයිෆ් නිරාශා අන්තිමේදී අනගී මාන්‍ය පැත්තකින් තියලා නිහඬත්වයේ බින්දා. ඔයාටත් හැපි වෙඩඩ් ලයිෆ් නිරාශ නොකිය බැරිකමට කියලා ප්ලේට් එක දිහා බලන් කන්න ගියා.
ඔයා මට ලැජ්ජ කරොත් මමත් මෙතන ඔයාට ලැජ්ජ කරනවා. ඒක නිසා hina වෙලා හරියට මේ දෙන්නට විශ් කරන්න. අනුහස් රහසින් නිරාශට කිව්වා. අනුහස්ගේ වැඩ ගැන දන්න නිරාශට තේරුණා කියන දේ කරන්න ඇරින්න මේ වෙලාවේ ගැලවීමක් නැහැ කියලා. එයාගේ ලොකුකම පෙන්වන්න ගියොත් යාළුවෝ ඉස්සරහා ලැජ්ජ වෙන්න වෙනව කියලා නිරාශට හොඳින්ම දන්නවා. අනගේ වෙනදට වඩා ලස්සන වෙලා යුහස්ව බැඳලා සතුටින් ඉන්න හින්දායි කියලා නිරාශට හිතුණා. පොඩි කාලේ ඉඳලම හිටපු යාළුවා සතුටින් ඉන්නව දැක්කම නිරාශට තවදුරටත් එයාගේ හිතේ තරහ තියන් ඉන්න බැරි වුණා. ඔයා ලස්සන බ්‍රයිඩ් කෙනෙක් විදිහක ඉන්න ඇති. අනේ මට එන්න බැරි වුණානි වෙඩින් එකට. නිරාශට එච්චරයි කියන්න පුළුවන් උනේ. කෙල්ලට ඉකි ගහ ගහ ඇඬෙන්න ගත්තා. ඒක දැක්ක හැටියට අනගිටත් හොඳටම ඇඳුණා. එයා විගහට නැගිටලා ගිහින් නිරාශව බදාගෙන ඇඳන්න ගත්තා. අනේ මට සමා වෙන්න කෙල්ලේ. මං හිතලා ඔයාගේ වෙඩින් එක මග ඇරියේ නෑ. ඇතිත් අපිට දෙන්නට බඳින්න නැකත් තිබ්බේ අවුරුදු 7කින්. ඒකයි ඕගොල්ලන්ගේ වෙඩින් එක දවසේම අපිටත් බඳින්න සිද්ධ වුණේ. නැත්තම් මං කවදාවත් ඔයාගේ වෙඩින් එක මග ඇරිනවද නිරාශා? කෙල්ලෝ දෙන්නම බදාගෙන හොඳටම ඇඳනවා. කොල්ල දෙන්න වාඩි වෙලා බලන් හිටියා. හතර දෙනාම ආගියේ තොරතුරු කතා කරමින් හරිම සතුටින් කාලා ඉවර වුණා. නිරාශට ආයෙමත් ඇඳුම ගන්න මතක් වුණේ පුරෙන් නැගිටිනකොට. කෙල්ල මූණ තැඹුල් කරන් නැගිටින්න හදනකොටම අනගීට වැඩේ තේරුණා. යුහස්, අපි දැන් යමු නේද? මට හරිම මහන්සි. අනගී නිරාශ නැගිටින්න කලින් නැගිටලා ඊට කලින් යන්න. යුහස්ට තීරුණා අනගි මේ යන්න හදන්නේ. නිරාශාට අර දුහුල් ඇඳුම ඇඳන් ඒ දෙන්න ඉස්සරහා නැගිටින්න බැරි හින්දා කියලා. යමු අනගි. මචං තෑන්ක්ස් අගේන්. අපි හෙට උදේම යනවා. දවස් 2-3ක් ඉන්න හිතන් ආවත් යුහස් කිව්වේ නිරාශාව අපහසුතාවයට පත්වෙන නිසා. හරි මචං. කොළඹ ආවම ආයේ හම්බුවෙමු. කොහොම හරි කෙල්ල දෙන්න යාළු වුණානේ අන්තිමට. අනුහස් අර දෙන්න ඉස්සරහම පහත් වෙලා නිරාශාගේ ඔළුව සිපගත්තා. ඒක දැකපු යුහසුයි අනගී පුදුම වුණා. ඒ දෙන්න හිතන් ඉන්නේ අනුහස් නිරාශාට සලකන්නේ කෙලි බඩුවකට වගේ කියලා. ඒක නිසා අනුහස් මේ කරන්නේ රංගපෑමක් කියලා දෙන්නම හිතුවේ. කට්ටිය සමුදීලා කාමරෙවලට ගියා. නිරාශාට කාමරේට ගියාට පස්සෙත් යුහස් ඉස්සරහා මේ සරාගී දුහුල් ගවුම ඇඳන් ඉන්න වෙච්ච එක ගැන මතක් වෙලා ලැජ්ජ හිතුණා. යුහස් දැන් අනගිගේ උනත් එයා ඉස්සර නිරාශාගේ පස්සෙන් ආපු කොල්ලා. කෙල්ලෙට එහෙම හිතෙනකොට ලැජ්ජාව දෙගුණ තෙගුණ වුණා. බලන්නකෝ අනුහස් ඔයා මට කරපු දේ. අර දෙන්න අනිවාර්යෙන් දකින්න නැති මගේ පෑන්ටි එක. පෑන්ටි එක පෙන්නන්නද දෙන ඔයා එතනට ගියේ? නැත්තම් කාලා ඉන්නද? අනුහස් ඇහුවා. මං ගියේ කන්නනේ. ඒ වුණාට නිරාශ කියනකොට අනුහස් මගින් නතර කරා. එහෙනම් එච්චරයි. ඔයා ඔහොම ඇන්දේ මම ආස නිසා මිසක් අනිත්‍යුන්ට පේන්න නෙමෙයිනේ. අනුහස් hina වුණා. ඇන්දේ ඔයාට පේන්න උනාට අනිත්‍යුන්ට තැස් තේනවනේ. ඔයා හිතන්නේ උන් බලන්නේ නැටුව හිටියා කියලාද? ලස්සන හින්දානේ බලන්නේ නිරාශා. බලලා ඉරිසියා කරන්න විතරයිනේ අනිත් මිනිස්සුන්ට පුළුවන්. ඊට වඩා දෙයක් කරන්න බෑනේ. අනුහස් hina වෙවි කිව්වේ කිසි ගාණක් නැතුව. ඒ මොනව කිව්වත් යාළුවෝ ඉස්සරහා අර වගේ සරාගී ඇඳුමක් ඇඳන් ඉන්න වෙච්ච එකට නිරාශාට හරිම ලැජ්ජයි. අනුහස් මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තටම මට මේක අහන්න තිබ්බේ බඳින්න කලින්. ඒත් දැන්වත් මට මේකට ඇත්ත උත්තරේ දැනගන්න ඕනේ අනුහස්. නිරාශා හිමීට අඬන ගමන් කිව්වා. ඔයා අයියෝ අඬනව නිරාශා. මොකක්ද අහන්න තියෙන ප්‍රශ්නේ? ඕනේ එකක් අහන්න. නිරාශා අඬනව දැකලා අනුහස් හොඳටම කලබල වෙලා එයා ළඟට ආවා. ඔයා මට ආදරේද අනුහස්? නිරාශා කඳුළු පුරවගෙන අනුහස් දිහා බලලා ඇහුවා. නැත්තම් අයියෝ එහෙම වෙන්නේ නිරාශා. මගේ ජීවිතේ මං ආදරේ කරන එකම කෙල්ල ඔයා. ඒක කලිනුත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි. ඒ ආදරේ වෙනස් වෙන්නේ නේ කවදාවත්ම. ඇයි මගේ පන? අනුහස් නිරාශාව ඇඬෙන් වාඩි කරවලා එයා ඉස්සරහා දනු ගහගෙන ඇහුවා. ආදරේ නම් ඇයි මට මෙහිම දේවල් කරන්නේ අනුහස්? ඇයි මට මිනිස්සු ඉස්සරහා ලැජ්ජ කරන්නේ? ඇයි මට මේ වගේ ඇඳුම් අඳින්න කියන්නේ? අවුරුදු ගාණක් හිතේ තෙරපිලා තිබුණු ප්‍රශ්නේ නිරාශා අන්තිමේදී ඇහුවා. මේ ඇඳුම් ඔයාට ලස්සන හින්දානේ මම ඒ අඳින්න කියන්නේ නිරාශා. මට මේ ලෝකෙන් ඉන්නේ සෙක්සිම කෙල්ල ඔයා. මං ආසයි ඔයා එහෙම ඇඳලා ලස්සනට ඉන්නවට. ඒක මගේ නෝනා වුණා කියලා වෙනස් වෙන්න ඕනේ නෑනේ. එතකොට මිනිස්සු ඉස්සරහා මගේ ඇඟපතාත ගන්නී. නිරාශා මට ඔයාව පුදුම ලස්සනයි. මං ඔයාට පුදුම විදිහට ආදරෙයි. අනේ ඉතින් මිනිස්සු ඉන්නවා කියලාවත් මට සමහරක් වෙලාවට මතක වෙන්නේ නැහැ. අනුහස් hina වෙලා කිව්වම නිරාශා පුදුමෙන් අනුහස් දිහා බැලුවා. ඔයා ඔය ඇත්තමද කියන්නේ අනුහස්? ඒක පේන්නේ උනාට අසහනයක් වගේනේ. ඉතින් මට අසහනය තමයි. මං ඒක නෑ කියන්නේ නැහැ. ඔයාව දැක්කම මට ඇත්තපත ගානේ නැතුව ඉන්න බෑ.
මට තැන නොතැන මතක නැහැ. මට වටේ ඉන්නේ උන්ව පේන්නේ නැහැ. ඔයා මාව මත් කරවනවා නිරාෂා. මගේ කෙල්ලට තියෙන ආදරේ මාව අසහනකාරයෙක් කරලා තියෙන්නේ. අනුහස් කියන්න නිරාෂා තව තවත් පුදුමටපත් වුණා. අනේ අනුහස්, ඔයා ඔය කියන දේවල් වලට මට පුදුම සතුටක් දැනෙන්නේ දෙයියනේ. ඒත් මට ඒ වෙලාවට හොඳටම ලැජ්ජ හිතෙනවානේ. ඉතින් ළමයෝ ලස්සනට අඳින්න ඇයි ලැජ්ජ වෙන්නේ? ඔය වගේ ඇඳුම්නේ මොඩල්ස්ලා අඳින්නේ. අනුහස් ඇහුවේ ප්‍රශ්නාර්ථයකින්. මට එහෙම ඇඳලා පුරුදු නෑ අනුහස්. ඒකත් එහෙමද? එහෙනම් මට සමාවෙන්න බබා. ඔයා දන්නවනේ මං පොඩි කාලේ ඉඳලා හැදුනේ යුරෝප් වල. මට දැකලා පුරුදු කෙල්ලෝම ඇඳගෙන යනවා. මට ලස්සන එහෙම. මට ඕනුනේ ඔයාව ලස්සනට තියන්න. මං කැමති ඔයා සෙක්සි විදිහට ඉන්නවද? ඒක ලැජ්ජ වෙන්න ඕනි කාරණයක් නෙමෙයි කියලා තමයි මට හිතුනේ. මං ඒකයි දහස් ගාණක් වියදම් කරලා මේ වගේ ලස්සන ඇඳුම් ගත්තේ. අනේ අනුහස්, මම ඔයාලට ගොඩක් ආදරෙයි. ඒත් සල්ලි වියදම් කරපු පලිට ඒ හැමදේම මට අඳින්න බෑ. විශේෂයෙන්ම අනිත් මිනිස්සු ඉස්සරහට. මේ ලංකාව. මෙහි අය ඇඟ පේන්න ඇඳ හැටියට අමුතු විදියට බලනවා. අනුහස් කියන දේ දැන් නිරාෂාට තේරුණත් ඒ කියන දේවල් එහෙම්මම කරන්න බෑ බව නිරාෂා අනුහස්ට පැහැදිලි කරා. අනුහස් මෝඩෙක් නොවන නිසා නිරාෂා එකින් එක පැහැදිලි කරලා දුන්නම අනුහස්ට තේරුණා එයා මෙච්චරකල් කරපු වැරද්දේ බරපතලකම. අනේ මගේ කෙල්ලේ, මං එකක්වත් කරේ ඔයාට ආදරේ නැති හින්දා නම් නෙමෙයි. මං හිතන් හිටියේ ඔයා කොච්චර විරුද්ධ වුණත් ඔයාත් ඒ දේවල් වලට කැමති ඇති කියලා. ගොඩක් ගෑනු අය එහෙම හිතේ තමුන්ගේ ආශාවන් යටපත් කරන් ඉන්නවා කියලා මං අහලා තේනවා. මට ඕනුනේ මාත් විනෝද වෙන ගමන් ඔයාටත් නිදහසේ ආශාවන් විඳින්න දෙන්න. අවසානයේදී දෙන්නගෙම හිතේ තිබුණු දේවල් මුළු මංගල රාත්‍රිය පුරාම දෙන්න කතා කරගත්තා. අනුහස් ඇත්තටම මේ දේවල් කරේ අයි කියන එක නිරාෂාට පැහැදිලි වෙනකොට එයාට අනුහස්ට තියෙන ආදරේ තවත් වැඩි වුණා. ඒත් අනුහස් නිරාෂාට පොරොන්දු වුණා ආයෙමත් ඒ විදිහට සලකන්නේ නැතුව එයාගේ ගෞරවය රකින්න වග බලා ගන්නවා කියලා. දෙන්නම එළිවෙන්න නිදාගත්තේ මංගල රාපහසවත් විඳින්නේ නැතුව. පහුවෙනිදා දෙන්න උදේ නැගිටලා කාමරේ ඉඳන්ම උණු උණුවේ රස කොපි දෙකක් හදාගෙන එළියේ හිරු රැසින් පහවීගෙන යන මීදුම ජනේලින් බලාගෙන හිටියා. ලස්සනයි නේද? නිරාෂා කිව්වේ පුදුම සැහැල්ලුවකින්. නෑ, මට ඒව වෙඩිය පේන්නේ නෑ. ඊට වඩා ලස්සන දෙයක් මගේ ගාව ඉන්නවනේ. අනුහස් හයෙන් hina වෙලා කියලා නිරාෂාගේ නනල ආදරෙන් සිපගත්තා. සටුටු කඳුලින් නිරාෂාගේ දෙනෙත් පුරවෙද්දි ඒත් එක්කම දෙන්න දැක්කා යුහස් අනගිත් එක්ක ඒගොල්ලන්ගේ කාර් එකට යනවා. අනේ අනුහස්, අන්න අර දෙන්න යනවා. අපි ටක් ගාලා ගිහින් බයි කියලා එමුද? නිරාෂා අනුහස්ගේ මූණ අතගාලා ඇහුවා. අනේ මගේ හොඳ කෙල්ල. එහෙම තමයි ඉන්න ඕනේ. අනුහස් එහෙම කියලා හොටෙල් එකේ තිබ්බ රොබ් එකක් අරන් නිරාෂාගේ සරාගී නයිට් ගවුම උඩින් ඇඳුවා. කොහොම හරි ඊයේ වෙච්ච ලොකුම දේ තමයි අනගි ආයේ මගෙත් එක්ක යාළු වුණ එක. ඔයා මට එහෙම බල කරා නැත්තම් මං හිතන්නේ මගේ තියෙන මාන්නයට මං ඒ කෙල්ලත් එක්ක hina වෙවිවත් කියලා. ඒත් දැන් මට ඊයේ වෙච්ච දේ ගැන හිතලා බලනකොට සතුටුයි අනුහස්. ලෝකයා මොනව හිතුවත් මං දැන් දන්නව ඔයා මට සලකන්නේ ආදරෙන් කියලා. මට වටින්නේ එච්චරයි. නිරාෂා එළියට යන ගමන් අනුහස්ව සිපගෙන කිව්වේ ඇත්තටම වටපිට එවුන් මොනව හිතුවත් කමක් නෑ කියලා. උඹලා යන්නත් ලෑස්ති වෙලාද? අපි නම් දැන් ටිකකට කලින් නැගිට්ටේ. අනුහස් යුහස්ලාගේ කාර් එක ගාවට ගිහින් කිව්වා. දැන් 10යිනේ වෙලාව. හොටෙල් එකේ අයිතිකරුවන් හින්දාම හොඳයි. නැත්තම් ඉතින් බ්‍රෙක්ෆාස්ට්ත් නැති වෙයි. අනගි නිරාෂා දිහා බලලා ටිකක් පුදුමෙන් කිව්වේ නිරාෂා ඊයේ අර වගේ සිද්ධියක් වෙලත් තාම හරි සතුටින් ඉන්න නිසා. ඕවනේ එළි වෙනකන් කතා කර හිටියා. නිරාෂා හයියෙන් hina වෙලා ඇත්තම කිව්වත් අනගි ඒක විශ්වාස කරේ නැහැ. එහෙමද? අපිට නම් කතා කරන්න වෙඩි වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම. යුහසුත් හයියෙන් hina වෙලා කියනකොට අනගි ලැජ්ජාවෙන් hina වෙලා යුහස්ට එකක් ගැහුවා. මචං, මේ දැන් කොළඹ ගියාම අපි කෙල්ලෝ දෙන්නටම දෙමුද මේ මාකටිං වැඩ ටික කරගෙන යන්න. එතකොට මට පුළුවන් මගේ අනිත් බිස්නස් ගැන ફોකස් කරන්න. ඔබටත් පුළුවන් ඔබේ අනිත් ක්ලයන්ට්ලගේ වැඩ ටික බලන්න. අනික මේ දෙන්නට ඉතින් මාකටිං කරන එක අමාරු වැඩක් නෙමෙයිනේ. දැන් බලන්න අපි තුනානේ රැවටුනේ මුන්ගේ මාකටිං වලට. අනුහස් hina වෙවි කිව්වා. මටත් හිතෙන්නේ මේ දෙන්නම තමයි වැඩේට සුදුසුම. අපිවත් ඇල්ලුවා කියන්නේ ඉතින් මේගොල්ලන්ට ක්ලයන්ට්ලව ඇල්ලන්න එක ගේමක් නෑ මචං. හතර දෙනාම මෙහෙම සන්තෝෂෙන් ටිකක් වෙලා කතා කර ඉඳලා යුහසු යනගී පිට වෙලා ගියා.
අනේ මන්දෑ යුහස් අර කෙල්ලට ඊයාර ඇඳන්න ආපු එක ගානක්වත් නැයිනේ. අපිට ලැජ්ජයිද කොහෙද එයාට වඩා. අද අර කිසි දෙයක් නොවුණු ගානට ඇවිල්ලා කතා කරපු හැටි බලන්නකෝ. අනගි ගෙදර යන ගමන් කිව්වේ නිරාශාගේ සැහැල්ලු හැසිරීමට ඇත්ත හේතුව නොදන්න නිසා. එක්ක ලැජ්ජ නැහැ, එක්ක එයා දන්නව අනුහස එයාට ඇයි එහෙම කරන්න කියලා. මොනව වුණත් දෙන්න හොඳින් ඉන්නවා නම් එච්චරයිනේ අනගි. ඒකේ ඒගොල්ලන්ගේ විදිහ. අපි අපේ විදිහට ඉමු. ඇත්තම කතාව නම් ඉතින් මොන කොල්ලෙක් කැමති තමුන්ගේ කෙල්ල එහෙම ඇඳිනවට. ඒ දෙන්නගේ වෙනස තියෙන්නේ ඉතින් තන නොතන එහෙම ඇඳින එක විතරයි. ඒකනේ යුහස් මිනිස්සු ඉස්සරහට එහෙම ඇඳන්නාවම කෙල්ලකට තියෙන ගෞරවය නැති වෙනවනේ. හැබැයි අනගි මෙහෙම එකක් තේනවා. මට දැන් තමයි තේරෙන්නේ එක දවසක් මම අනුහස්ලගේ ගෙදර ගියා. ඒ ගිහාම මට එයාගේ අම්මයි නංගි දෙන්නවයි හම්බුණා. ඉතින් අනගි කුතුහලෙන් ඇහුවා. ඒ සේරම ඇඳලා හිටියේ ওই නිරාශ ඇඳිනවා වගේ බාගෙට ඇඟ පේනේවා. මට හිතෙන්නේ අනුහස්ට ඒව ගාණක් නැත්තේ ඒකයි. මිනිහා හිතන් ඉන්නේ නැති එහෙම ඇඳින එක තමයි ලස්සන කියලා. අනේ යුහස් එහෙනම් ඒක තමයි හේතුව. ගොඩක් කොල්ලෝ කැමති තමුන්ගේ වයිෆ් අම්මා වගේ පෙනුම තියෙනවට. මට මතකයි නිරාශ කියලා තියෙනවා අනුහස්ගේ තවුලයාගේ පොඩි කාලේ ඉඳලම හිටියේ පිටරට කියලා. ළඟදි තමයි ආයේ ලංකාවට ඇවිල්ලා තියෙන්නේ. තාමත් ඇත්තේ එහෙ ඇඳුම් ඇඳපු පුරුදු. එහෙනම් අපි දෙන්නගෙම හිතන් හිතපු විදිහ වැරදි යනගි. දෙන්නම දෙන්නට ආදරේ ඇති. අවසානයේදී යුහසු යනගි නිරාශයි අනුහසයි කියන්නේ කවුද කියලා තේරුම් ගත්තා. මිනිස්සු පිටින් බලලා මනින්න බෑ කියලා එදා ඒ දෙන්න ජීවිතේට වටිනා පාඩමක් ඉගෙන ගත්තා. හැබැයි එදායින් පස්සේ නිරාශත් එළියට යනකොට අර වගේ ඇඳුම් ඇඳේ නැහැ.